Hello friends, welcome back to another gameplay video. So anything අද play කරන්න යන්නේ Driving Simulator Sri Lanka. කොහොම ඉතින් මම මෙහෙන්න ගේම දීලා Driving Simulator Sri Lanka 2.5 APK update එක ගත්තා. මම පුළුවන් වුණොත් ඒ APK 2.5 update එකේ download link එක හරි මම ඩවුන්ලෝඩ් කරලා තියෙන link එක හරි එවන්නම් description එකට දාන්නම් උඹලා ඒක බලපන්. හරි වැඩි විස්තර නැතුව අපි ළඟ ගේම් කරා. ඔන්න ඉස්සලා මම මේ run on මොකද මෙන්න මේක. මේ day කියලා තියෙන එකේ මේ අන්තික දාලා තියෙනවා. මේක low නෙමෙයි high tune නෙමෙයි medium දාලා තියෙන්නේ. මේකෙන් මසුක්කාන්න කරවන්න බෑ ෆෝන් එකෙන් හරවන විදිහට දාගන්න ඕන. වැඩි විස්තර නැතුව සද්ද අඩු කරලා ගමු. හරි ඊට පස්සේ ගෑරේජ් එක නම් ඕනේ නැහැ. ඒක ඕන් නැසන නෙවෙයි ඕන් ඉතින් බස් එක. සුපිරි බස් එකක් ආයි. ट्रक එක අම්මා සුපිරි තින් ट्रक එක ආයි යන ආයතන වීල් එකක් මෙතෙන් යන්නේ අපි අද වීල් එක ගන්නවා ඊළඟ පාර ट्रक එක ඊට පස්සේ බස් එක එහෙම කරමු දැන් වීල් එක මේක දෙන කැන්ඩි තියෙනවා නුවර තියෙනවා මාතලේ තියෙනවා අපි යන් පොළොන්නරුවේ ඉඳලා වැඩි ඔන්න පොළොන්නරුවේ ඉඳන් බට්ටි පොළොන්නරුවේ මේක අනුරාධපුරයට යනවා. පොළොන්නරුවේ ඉඳන් අනුරාධපුරයට තමයි ඉතින් ගායසට යන්නේ. रोड निकल नहीं वाला है मेरे को बोलना बानो हम मांगा हर देना में इसमें को भी देखती है ना अन्य व्हील लेकर कैमरा शूट अभी बहिमु बस गेम बैसा किවට බැස්සේ වීල් එකෙන් සුපිරියා ඉතින් මෙන්න අපිට බස් එක ඔබලා නැගලා මේක ගිහිල්ලා මෙන්න මෙතන තියෙන හෝන් ඉතින් ඔය හෝන් ගහන්න පුළුවන් තව හෝන් තියෙනවා මේ සුපිරි ලයිට් දාන්න හැකි LED දැම්මා සුපිරි I think මැප් එකක් තියෙනවා ෆෝන් එකෙන් හරවන්න ඉතින් බොරු කරන්න එපා හිතන්න එපා ෆෝන් එකෙන් හරවන්න අපි යන් එහෙනම් සුපිරි මේක යන්න තියෙන්නේ දෙකේ දාලා ෆෝන් එකෙන් හරියට පොඩි සීන් එකක් තියෙනවා ඒක පොඩ්ඩක් අවුල් යනවා හරි ඉතින් මට වැඩගම දෙක මතක් කරන්න අමතක කරා ඉතින් උඹලා මේ වීඩියෝ එක බලන්න තාමත් ලයික් කරන්න නැතුවද ඔය නික්කන් තියෙන ලයික් බටන් එක ඔබාගෙන යන්න ඒ තියා පැත්තෙන් තියෙන ෂෙයා එකක් ඔබලා subscribe කරන්න අපිට subscribersලා 50 මාව පන්නන්න තියෙනවා මම රෙකෝඩ් කරලා දිනම් තියෙන්නේ subscribersලා 35යි subscribe කරලා
ඔය හැපැතෙන් දෙන බෙල් අයිකන් එකත් එල් දාගෙනම යන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි යන් ටිකක් ඔන්න ඉතින් වැස්සක් කඩාගෙන තමයි. දැමරටම කෙලවෙනවා. Ada friends ak pagalayam itu pagalayam itu dia melihat aneh ada dana hindu orang driving simulator kali piano nih saya parkir dana seperti location kada piano ini suruh mulia ඒක පෙන්වල බලන්න බැරි වුණා අපි යන් කරන්නේ ඒක වෙනදස්ක බලමු. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලලා කමෙන්ට් දාන්න යන්න. ඩ්‍රයිවිං සිමුලේටර් මේ ශ්‍රී ලංකා 2.5 අප්ඩේට් එක අපිට කරන්න තියෙන දේවල් මම දන්නේ. ඔයාලට ඕන දේවල් කියන්න මම ඒක කරලා බලන්න. කරලා බලලා වීඩියෝ දාන්න. ඔන්න ලෝඩ් වෙනවා. ඒ කියන්නේ දැන් මෙතනින් ආයි ලෝඩ් වෙන්නේ අපි ඒක කනට ගියාම Ada friends yang pagal yang ngomong dari baru kaya aku udah dura gila na screen record kinade hai aku tadi gila ini itu friends මම වැඩි පැත්තෙන් දාලා තියෙන්නේ. තමන්න ඔන්න ඔය පී කියන තැන තමයි නවත්තන්න තියෙන්නේ අපිට. බලමු මේ කොහේ බස් නැවතුම් පොළද? ට්‍රේවිල් එකට තියෙන රවුම් එකක් පී කියලා ගහලා ප්‍රධාන බස් නැවතුම් පොළ අනුරාධපුර බස් නැවතුම් පොළට හයරයක් වෙලා තියෙන්නේ. අවුලක් නැහැ සිකුරියක්. අපි එතන එන්න කරලා නවත්තගමු. Hari friends ඔන්න එහෙනම් එතනින් ඒක ඉවරයි. දැන් මම ඔයාලට පෙන්නන්නම් අපි ට්‍රීවිල් එකෙන් ගියානේ. ඊළඟට යන් ඉතින් හැමෝම ආස කරන බස් එක කිව්වට අපි මේ වීඩියෝ එකේ යන්නේ ට්‍රීවිල් එකෙන් විතරයි. බස් එකෙන් යන වීඩියෝ එක ඕනනම් කල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. අපි මේක දන්නේ ජස්නා නෙමෙයි මුලකින් ඉඳන් පුරේ බැලුවා කොහෙද දන්නේ මම මෙතක ආනේ මුලකින් ඉඳන් පිළින් ඔච්චර තමයි අපි යන්න හදන්නේ ඊළඟට. දැන් ඒ තරම් රුපියල් 100ක් හම්බ වෙනවා. දුකනේ. මේක හොඳ කලින් අනේ දැන් දින අප්ඩේට් වල වඩා හොඳට දැන් දිනවල ලස්සනයි. graphics සුපිරි. ඒ පාරමුතු පාරක් අන්නන් බස් එක දාන්න හරි බලන්න. බස් එක උනත් පාරට දාන වීඩියෝ එකක් තියෙනවා. ඒක නවත්තන හැටි බලමු අපි. අඩේ වසර wow superiak bus driver na superiak yang apa kan pa ayan na bus iya pergi ya driver yang oh ඉතින් ඔක්කොම හයර් යන කට්ටිය තමයි. යනෝ ඔය කෙල්ලගෙන යන්නේ. ඔන්න හයර් යන වීල්. අම්මඩු හැප්පෙන එක අයියා අම්මෝ. මිලි බරඩෝ. යා. Yang හරි ඔයාලදී මේව කරන්න එපා. මේ වීඩියෝ එක හොඳ නැහැයි සවුන්ඩ් ඇහෙන්නේ නැහැ කියලා. මොකද මගේ මේ දෙවනි ලොකු වීඩියෝ එක ඒ කියන්නේ මම YouTube පටන් ගන්න සාම
මාස දෙකක් විතර වෙන්නේ. තාම ඕගන දන්නේ නෑ. සබ්ස්ක්‍රයිබර්ස්ලා 35යි දැනට. අපි 50 ගහන්න ඕනේ කොහොම හරි. කවුද කො බාධක දාපේවා? මේ බාධක දුවන්නේ නැහැ අපි. ආයි සිග්නල් ලයිට් තියෙනවා. ඔන්න රේ ලයිට් දාලා තියෙනවා. අපි ඒක කරලා පොඩ නවත්ත ගමු. ඔන්න තිරෑ වුණා. රීල් එකේ ලයිට් ඔච්චරම හිතෙන්නේ. ෆ්‍රෙන්ඩ්ස් නෙට් එක කරලා නවත්ත ගමු. ඩබල් සිග්නල් දාලා නවත්තගෙන දාමු. ඉස්සරහා ලයිට් එක. හරි ෆ්‍රෙන්ඩ්ස්. ඔය තියෙන්නේ අයිති මල් කෑල්ල වගේ. අයියන් අඩේ ලස්සන වීව් එකක්. අයිතින් බසුන් නවත්තලා තියෙන්නේ. ඔයසි බස් අයිය කෙනෙක් යනවා. මල්ලි කොහෙද යන්නේ? කොහෙද යන්නේ මල්ලි? හපුතලේ. ඇයි බං කොහෙද මේ පැත්තේ හපුතලේ තියෙන්නේ? අනිත් පැත්තට ඵලයන්. අනිත් පැත්තේ හපුතලේ තියෙන්නේ. එහෙනම් අපි ගියා. ජය වේවා. හපුතලේ නෙමෙයි ජැෆ්නා. අම්මා අපි යාපනයේ යන්නේ. එහෙනම් අපි ගිහින් එන්න ජය වේවා. හපුතලේ ගිහලා යාපනයේ යනවා. බොරුනේ කරන්නේ කාටදර බොරු කරන්නේ. මට බස් කාර්යයක් අද්දලා එන්නම් බස් කාර්ය බannෝ අහුනොත් අපි උන්ගේ රූඩ පිළිස්සන්නේ පුට අම්බෝ ඔන්න ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපිට තා ටික දුරේ මම හිතන විදිහට යන්න තියෙන්නේ. සිතිරියටම යනවා. ඔන්න ලෝඩ් වුණා. ඒ කියන්නේ දැන් ඉස්සරහා තියෙන බොහෝ විට පාක් කරන තැන මං කිව්වනේ. ටීවී එක ලයිට් දාගමු. ඔය දවල් මාසෙන් අනේ ये हप्पन पर किली नोचे रखा हुआ है ना ट्रक का योग्य හරි ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඔක තමයි ඉතින් මේ වීඩියෝ එකේ වුණා. ඔයාලට ට්‍රක් එකෙන් යන වීඩියෝක් ඊළඟට ඕනේ නම් කමෙන්ට් කරගෙන යන්න. අපි ඊළඟට බොහෝ විට ගේන හිතාගෙන මම බස් එකෙන් යන එකක් ට්‍රක් කියලා කමෙන්ට් 50ක් ආවොත් මම ඊළඟ ට්‍රක් වීඩියෝ කරන් එනවා. බස් කියලා කමෙන්ට් 10ක් නෙමෙයි 25ක් ආවොත් බස් එක කරන් එනවා. හරි ඉතින් අපි වල්මලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකනේ එල් දාගෙනම යන්න. එහෙනම් කොල්ලෝ අද අපි වැඩි ඉවරයි. ජය වේවා.